ආයිබෝන් කියලා පිළිගන්නවා හැමදෙනාම. ඉතින් අපේ රටේ බොහෝ දෙනෙක්ගේ ආසාවක් තියෙනවා, සිහිනයක් තියෙනවා. පිට රටකට ගිහිල්ලා රැකියාවක් කරන්න, ඊළඟට අධ්‍යාපනය ලබන්න, එහෙම නැත්නම් හොඳ ජීවිතයක් ගත කරන්න. ඉතින් මේ සඳහා අපේ ලංකාවේ අය තෝරා ගන්න රටවල් තමයි එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඊළඟට ජපානය මේ වගේ රටවල්. ඊට පස්සේ බොහෝ දෙනෙක් රැකියාව සඳහා පිටත් වෙනවා කොරියාව, ඊශ්‍රායලය, රොමේනියාව වගේ රටවලට. නමුත් අපේ ලංකාවේ අයට යා යුතු හොඳම රටක් තමයි ජර්මන් කියන්නේ. බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. මොකද ජර්මනියේ හොඳ පරිසරයක් තියෙනවා, ජීවත් වෙන්න හොඳ පරිසරයක් තියෙනවා. ඊළඟට අපේ ලංකාවේ අයට බොහෝ රැකියා ප්‍රමාණයක් ජර්මනියේ තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් විදියට මේ වෙනකොට විශාල රැකියා ප්‍රමාණයකට ශ්‍රී ලාංකිකයන් යවලා තිනවා. ඉතින් මෙහි නිර්මාතෘ තමයි සුනිත් විජේසිංහ මහත්මයා. සුනිත් විජේසිංහ මහත්මයා කියන්නේ ජර්මනියේ අවුරුදු 40ක් විතර වාසය කරපු කෙනෙක්. එතුමා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් විදිහට ඒ රටේ සේවය කරලා තිනවා. ඒත් එක්කම ඒ රටේ අවුරුදු ගාණක් ඒ සෙනගන් කන්ට්‍රි වල ගිහිල්ලා ඒ රටේ ජනතාවත් එක්ක ජීවත් වෙලා හොඳ අත්දැකීමක් තියෙනවා. ඉතින් සුනිත් විජේසිංහ මහත්මයා තමයි ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් හි නිර්මාතෘ. එතුමා මේ වෙන විට අපේ ලංකාවේ විදේශගත වීමට බලාපොරොත්තු වෙන ඉන්න අයට මේ ජර්මනියට යන්න අවශ්‍ය වීසා සම්පාදනය සහ අනෙකුත් මඟ පෙන්වීම සිදු කරනවා. 2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් එකට හෙද නිලධාරීන් 200ක් සඳහා ජොබ් කෝටා එකක් ලැබිලා තිනවා. ඉතින් මේ වෙනකොට ඒ සඳහා කටයුතු සූදානම්ින් පවතිනවා. ඊළඟට ලබන මාර්තු වෙනකොට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ රැකියාව සඳහා ජොබ් කෝටා එකක් ලැබෙනවා. ඊට අමතරව ට්‍රක් ඩ්‍රයිවිං, ඊට පස්සේ ආයුර්වේද තෙරපි වරුන්, ඊට අමතරව හෝටල් කළමනාකරණ ශාස්ත්‍රයේ රැකියා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් වෙත ලැබිලා තියෙනවා. ඉතින් ඊට අමතරව ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් එකෙන් කරන තවත් සේවාවක් තමයි ජර්මන් රටේ ඉගෙන ගන්න කැමති අයට උපාධි හෝ වේවා නැත්නම් පශ්චාත් උපාධි ඉගෙන ගන්න කැමති අයට ඒ අවශ්‍ය වීසා ලබා දීම සහ මඟ පෙන්වීම, නවාතැන් ලබා දීම, ඒ අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා මේ වෙනකොට. ඉතින් ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් නිර්මාතෘ සුනිත් විජේසිංහ මහත්මයා කියන්නේ ඒ රටේ අවුරුදු 40ක් ජීවත් වෙලා හොඳ අත්දැකීමක් ලැබලා ඒත් එක්කම එතුමගේ පියා 1960 ගණන් වල 1970 ගණන් වල ජර්මනියට ගිහිල්ලා ඒ රටේ සමාගම් සමග එකතු වෙලා ව්‍යාපාර කරපු පුද්ගලෙක්. ඒ හින්දා හොඳ වටපිටාවක් තියෙනවා එතුමාට ජර්මනිය සම්බන්ධයෙන්. ඉතින් මේ වෙනකොට අපි දන්නවා ජර්මනියට යන්න ජර්මන් රටේ රැකියාවක් කරන්න අනිවාර්යයෙන්ම භාෂා ප්‍රවීණතාවය ලබා ගත යුතුයි. ඒ කියන්නේ ජර්මන් භාෂාව A1 A2 B1 B2 C1 C2 මේ වගේ කොටස් කීපයක් තියෙනවා. මේවා මූලික අඩුම තරමේ A1 A2 වත් ආධාර තිබිය යුතුයි. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් මගින් මේ භාෂා කුසලතාවය ඔබට ලබා දීම සඳහා ලැන්ග්වේජ් ස්කූල් එකක් ආරම්භ කරලා තිනවා. ඒ සඳහා ප්‍රවීණ ආචාර්යවරයෙක් එහි ඉගෙනීම් කටයුතු කරනවා. ඉතින් ඔබට ඒ සම්බන්ධයෙන් සියලු විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අපි මේ වෙනකොට ජර්මන් රටේ රැකියාවක් ලබා ගන්න විදිය, ඒ රටේ පදිංචියට සඳහා ඉල්ලුම් කරන විදිය, ඊට පස්සේ ඒ රටට වීසා ලබා ගන්න විදිය, මේ වගේ නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් YouTube එකෙන් සහ ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් Facebook එකෙන් අපි ඔබට කරුණු ගෙන තිනවා. ඉතින් ඔබට ඕනම වෙලාවක නිවාඩු වෙලාවක මේ අපේ YouTube channel එකේ තියෙන වීඩියෝ නැරඹෙමින් යම්කිසි හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒත් එක්කම අලුතෙන්ම කියන්න ඕනේ දේ තමයි දැන් ජර්මන් රටෙන් ලබා දීලා තියෙන Ausbildung කියලා ක්‍රමවේදයක්. ඒ යටතේ ඔබට පුළුවන් ඒ රටට ගිහිල්ලා ජර්මන් භාෂාව ඉගෙනගෙන ඒ රටේ රැකියාවක් කරන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය සියලු මඟ පෙන්වීම, නවත්තන් පහසුකම්, ඊට පස්සේ ලැන්ග්වේජ් කොලෙජ් හොයාගන්න එක, ඒ වගේ හැම දෙයක්ම මේ වෙනකොට ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් එකෙන් ඔබට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒත් එක්කම මම දැකලා තියෙන දෙයක් තමයි මේ සමාජ ජාලවල කතා වෙනවා මේ වීසා ලබා ගැනීම හරිය ලේසි, තනියම මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් මේක පොඩ්ඩක් ඔබ සාමාන්‍යයෙන් ජර්මන් රටේ වීසා අයදුම් කරනවා නම් මගේ නම් අදහස ඔබ පළපුරුදු කෙනෙක්ගේ සේවය ලබා ගත යුතුයි. හේතුව තමයි දැන් අපි මේ රටවල් ගත්තොත්, මේ බටහිර රටවල් ගත්තොත් මේවා තාක්ෂණයෙන් අතින් ඉලයි. ඒතකොට අපි යම්කිසි අත්යක් ඇතුල් කරපු ගමන් ඒගොල්ලෝ ඒක රෙකෝඩ් කරගන්නවා. එතකොට අපි වීසා රිජෙක්ට් වෙලා නැවත වතාවක් අයදුම් කිරීමේදී අපේ දත්ත වෙනස් වෙනවා.
ඒගොල්ලෝ ඒක අපි කරපු වැරද්දක් විදිහට සමහරවිට සලකන්න පුළුවන්. එතකොට බොහෝ දෙනෙක් කියනවා අපේ වීසා රිජෙක්ට් වුණා. කොහොමද මේක උනේ? මේ වගේ කරුණු හොයනවා. නමුත් මේ වීසා රිජෙක්ට් වෙන්න හේතුව ඔයාගෙම තියෙන දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම වීසා ඇප්ලයි කරද්දී මේ සඳහා කවුරුන් හෝ කමන්නේ හොඳ පළපුරුදු කෙනෙක්ගේ මාර්ගෝපදේශ ලබා ගන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් මේ වෙනකොට මේ වීසා ලබා ගැනීම ක්‍රියාවලිය සඳහා ඔබට මඟ පෙන්වනවා. ඒත් එක්කම ජර්මන් රටට යන කල්ම ඒ අවශ්‍ය රැකියා මාර්ගෝපදේශ ඔබට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ රටට ඔබ ගියාට පස්සේ ඒ රටේ ඔබට නවතෙන් පහසුකම් හොයාගන්න එක, ඒ ආයතනවල සේවා ස්ථාන හොයාගන්න, ඔබ අධ්‍යාපනයට යනවනම් ඔබට part time job එකක් හොයාගන්න මේ හැම දෙයක්ම ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් මැදිහත් වෙලා ඔබට ඊටු කරලා දෙනවා. තව දෙයක් තමයි බොහෝ දෙනෙක් කියනවා අපිට ලංකාවේ ඉඳලා අන්තර්ජාලය හරහා මේ රැකියාව වලට ආයුධම් කරන්න පුළුවන් කියලා. ඉතින් මේකත් ඇත්තටම අපි බලන්න ඕන මේක කරන්න පුළුවන් වැඩක්ද කියලා. මොකද ජර්මන් රටේ රැකියාව බැරිතු තියෙනකොට බොහෝ ආයතන කරන්නේ ඒගොල්ලෝ ඒ රටේ ඉන්න රැකියා ඒජන්තවරුන්ට බාර දෙනවා. ඒගොල්ලෝගේ රැකියාවට සුදුසු කෙනෙක් හොයලා දෙන්න කියලා. ඉතින් එතකොට ඒ ජොබ් ඒජන්ට්ලා තමයි ඒ රටේ ඒ අවශ්‍ය පුද්ගලයෝ සොයදීම සිදු කරන්නේ. ඉතින් අපි දැන් ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් කියන්නේ ජර්මනියේ ඉන්න ඒ රැකියා ඒජන්තවරුත් එක්ක ඍජුවම කටයුතු කරන ආයතනයක්. ඒක නිසා ඒ රටේ එන සියලු රැකියා අවස්ථා ජර්මන් ෆෝරම් එකට ලැබෙනවා. ඊට පස්සේ අපි ඒ සුදුසුකම් සොයලා බලලා ඔයාලට ඒ අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් එකේ තියෙන මේ ටෙලිෆෝන් නම්බර වලට කතා කරලා මේ WhatsApp නම්බර වලට මැසේජ් එකක් දාලා ඔයාගේ CV එක අපිට එවන්න. ඊට පස්සේ අපි ඔයාලට සුදුසු රැකියාවක් ලැබුණ ගමන් අපිට පුළුවන් ඔයාව දැනුවත් කරන්න ඉතින් එහාට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගැනීම සඳහා. ඉතින් ඔයා දිගටම ශ්‍රී ලංකා ජර්මන් ෆෝරම් අපේ YouTube එක, Facebook එකත් එක්ක නිරන්තරයෙන් රැඳී සිටින්න. මොකද අපි දිගටම මේ වගේ අප්ඩේට්ස් අරගෙන එනවා. ඊළඟට ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ මේ වීඩියෝ එක පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ සඳහා පිළිතුරු දෙනවා ඔබ වෙනුවෙන්. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු. ඉතින් ඔබට ජය.